මාස 2කින් මාස 3කින් කොහොමද ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නේ? ඒකට හොඳ ක්‍රමයක් තමයි මම ඔයාට අරගෙන එන්නේ. ඔයා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකේ කොහෙවත් ස්කිප් කරන්නේ නැතුව සම්පූර්ණ වීඩියෝ එක බලන්න. එහෙම වීඩියෝ එක බලලා ඉවර වෙලා ඊට පස්සේ මම කියලා දෙන විදිහට සියලු කටයුතු ටික අනුගමනය කරලා කරන්න. හරි, එතකොට අනිවාර්යෙන්ම ඔයාට මාස 2-3 අතර කාලයේදී ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේක ඉතා විශේෂිත ක්‍රමයක්. මේක නිකන් භාවනාවක් වගේ කරන්න ඕන ක්‍රමයක්. මේ පාඩම පියවර 2කින් යුක්තයි. පළවෙනි පියවරෙන් මම ඔයාට කියලා දෙන්නේ එක එක්සාම්පල් එකක් අරගෙන ඒ එක්සාම්පල් එක පියවරෙන් පියවර කරන විදිහ. ඊට පස්සේ මම දෙවෙනි පියවරේදී කියලා දෙනවා ඔයාගේ ජීවිතේ තවත් තියෙන එක්සාම්පල්ස් වලට කොහොමද ඔයා වාක්‍ය හොයාගන්නේ, ඒ වාක්‍ය පිළිවෙලට හරිගස්සගන්නේ කොහොමද කියන එක මම දෙවෙනි පියවරෙන් කියලා දෙනවා. හරි, දැන් යමු අපි පළවෙනි පියවරට. ඔයා මේ වාක්‍ය කියනකොට මේ වාක්‍ය වලට අදාළ සිංහල වාක්‍ය හිතන්නවත් එපා. ඉංග්‍රීසියෙන් විතරක් කියන්න. දැන් මම ඔයාට මේක කියලා දෙනකොට මම සිංහලනුත් කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ මේ වාක්‍යවල තේරුම් ඔයා දැනගන්න ඕනි නිසා. හැබැයි මේක ඉගෙන ගත්තට පස්සේ මේ වාක්‍ය ටික ලියා ගත්තට පස්සේ ඔයා ප්‍රැක්ටිස් කරනකොට ඔයා කවදාවත් මේකේ සිංහල වාක්‍ය කියන්න උත්සාහ කරන්න එපා. එහෙනම් ඔයා ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕනේ? මං අද ඔයාට එක්සාම්පල් එකක් දෙනවා මේ විදිහට. මෙන්න මේක ඔයා කරලා බලන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ කරන්න ඕන එක මං දෙවෙනි පියවරේදී කියලා දෙනවා. හරි. ඔයා හිතන්න බලන්න, ඔයා දැන් ඉන්නේ ඔයාගේ කාමරයේ ඔයාගේ ඇඳ උඩ. හරි. ඇඳ උඩ ඉන්න ගමන් ඔයා කියනවා මම ඉන්නේ ඇඳේ දැන්. මම දැන් ඉන්නේ ඇඳේ. කොහොමද ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ? I am in bed now. I am in bed now. I am in bed now. ඔයා ඕක 10 සැරයක් විතර කියන්න. දැන් මම මේ කියලා දෙන විදියට ඒ විදිහටම කරලා බලන්න. හරි? ඔයා මේ වාක්‍යය කියන්නේ මම දැන් ඇඳේ ඉන්නේ කියන එක 10 සැරයක් විතර කියන්න. කියනකොට ඔයා අනිවාර්යෙන්ම කටෙන් යම් මට්ටමකට ශබ්දය පිට කරන්න ඕන. නැතුව ඔයාට හිතෙන් හිතලා මේක කරන්න බෑ. මේක ශබ්දය පිට විය යුතුමයි. කොහොමද කියන්නේ? I am in bed now. 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 ඔහොම 10 සැරයක් විතර කියන්න. 10 සැරයට වැඩි කියන්න පුළුවන් නම් තවත් හොඳයි. එහෙම ඇඳේ ඉන්නකොට ඔයාට දැනෙනවා පිපාසයක්. ඔයාට තිබහක් දැනෙනවා. මට තිබහක් දැනෙනවා. කොහොමද ඒක කියන්නේ? එතකොට ඔයා කියන්න I feel thirsty. I feel thirsty. මට තිබහක් දැනෙනවා. සිංහල වාක්‍ය ඔයා කියන්න යන්න එපා. ඉංග්‍රීසි වාක්‍යයෙන් විතරක් කියන්න. I feel thirsty. ඒකත් 10 සැරයක් විතර කියන්න. I feel thirsty. I feel thirsty. I feel thirsty. ඒ විදිහට කියන්න. ඊට පස්සේ පිපාසයක් තියෙනවා නම් මොකක්ද ඔයා කරන්න ඕනේ? මම බොන්න ඕන වතුර ටික. කොහොමද ඒක කියන්නේ? I want to drink some water. ඒකත් 10 සැරයක් විතර කියන්න. I want to drink some water. I want to drink some water. I want to drink some water. ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ? දැන් ඔයාට පිපාසයක් තියෙනවා නම් ඔයා යන්න ඕනි වතුර ටිකක් බොන්න කුස්සියට. ඔයා හිතමු. හරි. එතකොට මම යා යුතුයි කුස්සියට. මම යා යුතුයි කුස්සියට. ඒ වාක්‍ය කියන්නේ කොහොමද? එතකොට ඒකත් 10 සැරයක් විතර කියන්න. I should go to the kitchen. I should go to the kitchen. I should go to the kitchen. ඒකත් 10 සැරයක් විතර කියන්න. 10 සැරේ වැඩියෙන් කියන්න පුළුවන් නම් තවත් හොඳයි. ඊට පස්සේ කුස්සියට යන්න ඕන නම් ඇඳේ නිදාගෙන ඉඳලා හරියන්නේ නැහනේ. නැගිටින්න ඕනේනේ. එතකොට මම නැගිටිනවා දැන්. මම නැගිටිනවා දැන්. කොහොමද කියන්නේ? I am getting up now. 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 ඒකත් 10 සැරයක් විතර කියන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනි නැගිට්ටට පස්සේ කාමරයෙන් එළියට යන්න ඕනේ නේ. එතකොට කාමරයෙන් එළියට යනවා කියලා කියනකොට කොහොමද කියන්නේ? I am going out of the room. I am going out of the room. I am going out of the room. හරි, ඒ විදිහටත් 10 සැරයක් විතර කියමින් ඔයා කාමරයෙන් එළියට යන්න. කාමරයෙන් එළියට ගියාට පස්සේ ඔයා යන්න ඕනි කුස්සියටනේ. එතකොට මම යනවා කුස්සියට. මම යනවා කුස්සියට. කොහොමද කියන්නේ? I am going to the kitchen. I am going to the kitchen.
I am going to the kitchen. ඕක 10 සැරයක් විතර කියමින් කුස්සියට යන්න. එකපාරට හයියෙන් කුස්සියට යන්න එපා. එතකොට මේක 10 සැරයක් කියන්න හම්බෙන්නේ නැහැ, 2 සැරයයි කියන්න හම්බෙන්නේ. 10 සැරයක් කියනවා වගේ කියන මට්ටමට ඔයා හිමින් කුස්සියට යනවා. හරි? මේක භාවනාවක් වගේ කරන්න ඕන දෙයක්. ඊට පස්සේ කුස්සියට ගියාට පස්සේ දැන් ඔයාට වතුර බොන්න වීදුරුවක් ඕනේනේ. එතකොට වීදුරුවක් තියෙනවා මේසේ උඩ. වීදුරුවක් තියෙනවා මේසේ උඩ. කොහොමද කියන්නේ? There is a glass on the table. There is a glass on the table. ඒකත් 10 සැරයක් විතර කියන්නේ. එකපාරට ගිහිල්ලා වතුර වීදුරුව ගන්නව නෙවෙයි. හරි? ඊට පස්සේ වීදුරුව ගන්න මොකද්ද ඔයා කරන්න ඕනේ? අදාළ මේසය ගාවට යන්න ඕනේ නේ. එතකොට ඔයා කියන්න I am going to the table. I am going to the table. මම යනවා මේසය වෙත. I am going to the table. I am going to the table. ඒකත් 10 සැරයක් විතර කියලා ඔයා මේසය ගාවට යනවා. මේසය ගාවට ගිහිල්ලා ඔයා මොකද්ද කරන්න ඕනි? වීදුරුව අතට ගන්න ඕනේ නේ. එතකොට මම ගන්නවා වීදුරුව. කොහොමද කියන්නේ? I am taking the glass. I am taking the glass. I am taking the glass. ඒකත් 10 සැරයක් විතර කියන්න. 10 සැරයට වඩා කියන්න පුළුවන් නම් හොඳයි. ඉක්මනට ගන්න එපා. ඉක්මනට ගත්තොත් මේක 2 සැරයයි කියන්න හම්බෙන්නේ. ඊට පස්සේ ඔයා වීදුරුව ගත්තට පස්සේ ඔයා යන්න ඕනි එක්ක ටැප් එක වෙත නැත්නම් සින්ක් එක වෙත. මම ටැප් එක වෙත යනවා. කොහොමද කියන්නේ? I am going to the tap. I am going to the tap. මම සින්ක් එක වෙත යනවා. කොහොමද කියන්නේ? I am going to the sink. I am going to the sink. හරි? ඊළඟට අපි කියමු ටැප් එක ගාවට ගියා නම් ටැප් එක අරින්න ඕනේ නේ. ටැප් එක අරිනකොට කොහොමද කියන්නේ අපි? ටැප් එක අරිනකොට අපි කියනවා දැන් ටැප් එක අරිනවට කියන්නේ ඔය ලයිට් එකක් දානවට කියන්නේ එකම වචනේ turn on කියලා. turn on. හැබැයි මේක දැන් කරමින් පවතින ක්‍රියාවක් නිසා present continuous එකෙන් කියන නිසා turn කියන වචනේ අගට ing එකතු කරලා turn in කියන වචනේ තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. I am turning on the tap. I am turning on the tap. මම ටැප් එක අරිනවා. I am turning on the tap. I am turning එකපාරට අරින්න එපා. හිමින් අරන ගමන් 10 සැරයක් විතර කියන්නේ. I am turning on the tap. I am turning on the tap. දැන් මං හිතන්නේ ඔයාට දැන් මේ කරන්න ඕන වැඩේ තේරෙනවා. ඒ නිසා මං ඊළඟ වාක්‍ය ටික ඉක්මනට කියාගෙන යන්නම්. ඒකත් ඔයා ඒ විදිහටම කිහිප සැරයක් 10 සැරයක් විතර කියමින් ඒක කරන්න. ඊළඟට ටැප් එක ඇරියාම වතුර එනවනේ ටැප් එකෙන්. වතුර එනවා ටැප් එකෙන්. කොහොමද කියන්නේ? Water is coming out of the tap. Water is coming out of the tap. ඊට පස්සේ මම වීදුරුව හොදනවා. වතුර බොන්න ඉස්සර වෙලා වීදුරුව හොදනවා. මම හොදනවා වීදුරුව දැන්. කොහොමද කියන්නේ? I am washing the glass now. I am washing the glass now. හරි. ඊළඟට මොකද්ද අපි කියන්න ඕනේ? මම පුරවනවා වීදුරුව වතුර වලින්. කොහොමද කියන්නේ? I am filling the glass with water. I am filling the glass with water. හරි? ඊළඟට වතුර වීදුරුව පිරෙව්වට පස්සේ මොකද්ද කරන්න ඕන? අපි වතුර එක බොන්න ඕනේ. වතුර එක බොනකොට අපි කොහොමද කියන්නේ? I am drinking the glass of water. මම බොනවා වතුර වීදුරුව. I am drinking the glass of water. I am drinking the glass of water. ඊට පස්සේ මොකක්ද කියන්න ඕනේ? වතුර එක බිව්වා. බීලා ඉවරයි. එතකොට මම කියනවා මම බිව්වා වතුර වීදුරුවක්. අපි ඒක simple past tense එකෙන් කියනවා. I drank a glass of water. I drank a glass of water. දැන් එතකොට මෙතනදී මොකද්ද කරන්නේ? මෙතනදී ඔයා කරන්නේ ඔයා කරන හැම වැඩේම ඔයා ඉංග්‍රීසියෙන් කියමින් තමයි කරන්නේ. හරි? මම ඇඳේ ඉන්නවා. මට වතුර තිබ්බහයි. මම නැගිටිනවා ඇඳෙන්. මම කාමරයෙන් පිටතට යනවා. මම කුස්සියට යනවා. මම වීදුරුවක් ගන්නවා. මම වතුර පොරවනවා. මම වතුර බොනවා. මම මේ වීදුරුව හොදනවා. මේ හැමදේම ඔයා කියා තමයි කරන්නේ ඉංග්‍රීසියෙන්. ඒ වගේම මම මේ කිව්වේ ඔයා ඇඳේ ඉඳලා ගිහිල්ලා වතුර ටිකක් බීලා ආපහු කාමරයට එන සිද්ධිය විතරයි. ওই සිද්ධිය විතරක් නෙමෙයි ඔයා ජීවිතේ කරන්නේ. ඔයා ජීවිතේ කරන හැමදේම ඔයාට මේ විදියට වාක්‍ය කියමින් කරනවා නම් මාස 2-3 ඇති ඔයාට ඉංග්‍රීසි කතා කරන්න. හොඳින් තේරුම් ගන්න. හරි. ඔයාගේ ජීවිතේ
සිද්ධ වෙන්නේ මේ කාමරයෙන් ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා වතුර ටිකක් බීලා ආපහු කාමරයට එන සිද්ධිය විතරක් නෙවෙයිනේ. තව ගොඩක් සිද්ධි වාගේ ජීවිතේ සිද්ධ වෙනවනේ. ඒ සිද්ධිවලදී ඒ වෙන සිද්ධිය කොහොමද ඔයා ඉංග්‍රීසියෙන් කියන්නේ? දැන් ඉංග්‍රීසි ඔයා සාමාන්‍යයෙන් දන්නේ නැත්නම් කොහොමද ඒ වාක්‍ය නිර්මාණය කරගන්නේ? ඒකට පොඩි සපෝට් එකක් ගන්න පුළුවන් තැනක් මම ඔයාට කියලා දෙන්නම්. ඔයා දන්නවා ඔයාගේ ෆෝන් එකක් තියෙනවනේ. ඔයා ෆෝන් එකේ ඔයාට පුළුවන් නේද Google Translate කියන එක ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් නේ ඔයාට. Google Translate. සමහර අය කියනවා Google Translate වල දෙන translation වැරදි කියලා. එහෙමම නැහැ. 90%ක් විතර සාර්ථකයි. ඒ නිසා ඔයාට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි. දැන් මේ Google Translate එක ඔයා ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් ඔයාට Play Store එකේ ගියාම මෙන්න මේ වගේ icon එකකින් තමයි මේ Google Translate app එක තියෙන්නේ. එතකොට මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ icon එකක් තමයි ඊට පස්සේ පේන්නේ. ඒ icon එක ටච් කරලා ඔයාට ඕන වාක්‍යයක් දැන් ඔයාට අවශ්‍ය කරන වාක්‍යයක් ඔයාට දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් ඒකේ voice අපිට කටින් ඒ වාක්‍ය කියලා ඒකේ ඉංග්‍රීසි වාක්‍ය කොහොමද කියලා දැනගන්න පුළුවන්. දැන් මම මෙතනදී ටච් කරලා මම කියනවා මම ගෙදර එනවා. හරි. ඒ වාක්‍ය ඉංග්‍රීසියෙන් ආවා මොකද්ද I am coming home කියලා. හරි. ඒක අපිට සවුන්ඩ් එකෙන් අහන්න පුළුවන් මේ විදියට. ඒකට යටින් ස්පීකර් ලකුණක් තියෙනවා. ස්පීකර් ලකුණ ටච් කරපුවාම ඒ වාක්‍ය එයා කියනවා. I am coming home. I am coming home. I am coming home. ඒ විදිහට ඔයාට ඕනම වාක්‍යයක් මේකේ සිංහලෙන් කිව්වහම එයා ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. දැන් තව වාක්‍යයක් කියන්නම්. මම ප්‍රවෘත්ති නැරඹිය යුතුයි. ඔන්න ඒකේ ට්‍රාන්ස්ලේට් එක ආවා I should watch the news. 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 හරි. ඔන්න ඔය විදිහට ඔයාගේ ජීවිතේ ඔයා සාමාන්‍යයෙන් කරගෙන යන හැම දෙයක්ම ඔයාට මේකෙන් ට්‍රාන්ස්ලේට් කරලා ඔයාට ගන්න පුළුවන්. ඔයා හිතන්න බලන්න දැන් ඔයා බත් කකා ඉන්නේ. ඒ බත් කකා ඉන්නකොට ඔයාට දැන් ඒක ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. ඒ ඉංග්‍රීසියෙන් කියන්න දන්නේ නැත්නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? Google Translate එකට ගිහිල්ලා අර voice tab එක ටච් කරලා ඊට පස්සේ ඔයා කියන්න මම බත් කමින් සිටිනවා. හරි ඒකේ ට්‍රාන්ස්ලේට් එක දැන් ආවා I am eating rice. I am eating rice. I am eating rice. මේ විදිහට ඔයාට ඕනම වාක්‍යයක් මේකෙන් ට්‍රාන්ස්ලේට් කරලා ගන්න පුළුවන්. එහෙම ට්‍රාන්ස්ලේට් කරලා අරගෙන ඔයා ජීවිතේ ඔයා හැමදාම එදිනෙදා ඔයා හැමදාම කරන හැම වැඩක්ම මේ විදියට ට්‍රාන්ස්ලේට් කරලා ගත්ත වාක්‍ය කියන්න. ඒ වාක්‍ය කියනකොට ඔයා පුළුවන් තරම් උනන්දු වෙන්න සිංහල වාක්‍ය නොකිය ඉංග්‍රීසි වාක්‍ය විතරක් කියන්න. ඔයා කටින් ශබ්ද කර කර මේවා කියනකොට මාස 2යි මාස 3යි ඊට පස්සේ ඔයාගේ ඇඟට පත්තියම් වෙනවා ඉංග්‍රීසි. එතකොට ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන්. හරි. මේ වීඩියෝ එකේ බැලුවා නම් මේ වීඩියෝ එකෙන් උප්‍රම ප්‍රයෝජන අරගෙන මාස 2ක් 3ක් කරලා බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න මේක වැඩේ සාර්ථකයි කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්.